ඔයාට අයිටම් එකක් ඇඩ් කරගන්න පුළුවන් මෙන්න මෙතන ඉන්වෙන්ටරි එකට ගිහිල්ලා. ඉන්වෙන්ටරි එකේ ප්‍රොඩක්ට්ස් කියලා තියෙන එක. එතකොට මේකේ යට ලිස්ට් කෝල් කරපුවාම දැන්ටමත් ඇඩ් වෙලා තියෙන ඉන්වෙන්ටරි එකේ ප්‍රොඩක්ට්ස් ටික මේ විදිහට පෙන්නනවා. එතකොට මෙතන බාකෝඩ් එක දාන්න තියෙන්නේ. මෙතන බාකෝඩ් එක දාන්න නැතුව ඉන්නත් පුළුවන්. එතකොට ඔටෝම සිස්ටම් එකෙන් ජෙනරේට් කරගන්නවා කෝඩ් එක. මෙතන අයිටම් එකේ නේම් එක දෙන්න. මෙතන ඔයාට ලැබෙන මුදල දාන්න අයිටම් එකට. ඊට පස්සේ මෙතන විකුණන ප්‍රයිස් එක තමයි දාන්නේ. දැන් මෙතන normal price selling price කියලා දෙකම එකම ගාන තමයි පෙන්නන්නේ. ඔටෝ ටයිප් වෙනවා මෙතන selling price එක. ඉතින් අර ඔයාට රිසිට් එකේ පෙන්නන්න ඕන නම් මේ සඳහන් මිල අපේ මිල වගේ දෙයක් පෙන්නන්න ඕන නම් මෙතන දාන්න ඒ සඳහන් මිල මෙතන ඔයා විකුණන ගාන දාන්න. ඊට පස්සේ මෙතන ස්ටොක් එක කොච්චර තියෙනවද දාන්න පුළුවන්. මෙතන දාන්න නැතුව ඔයාට GRN එකෙන් ස්ටොක් එක ඇඩ් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ low stock alert quantity කියලා එකක් තියෙනවා. මේ එතකොට මේකේ ඔයාට alert එකක් එනවා මේ මෙච්චරක් ස්ටොක් එක දැන් තියෙන්නේ කියලා ඩෑෂ්බෝඩ් එකේ බලා ගන්න පුළුවන්. item ඒ ස්ටොක් එක අඩු වුණාම ඔයාට alert එකක් එනවා ඔටෝම. ඊට පස්සේ බර weight එක දාන්න පුළුවන්. warranty ඒව තියෙනවා නම් දාන්න පුළුවන්. මේ warranty මෙව්වා ඔයාට හදා ගන්න පුළුවන් මේ මෙතනින් ගිහිල්ලා හදපුවාම මෙතෙන් ඔටෝම වෙන්න. කැටගරි ඒ ටික අර විදිහටම තමයි මෙතනින් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔය විස්තර දැන් මේ ස්ටාර් මාර්ක් එක දාලා තියෙන ඒවා තමයි අනිවාර්යෙන් ෆිල් කරන්න ඕනේ. ඊට පස්සේ ඇඩ් කරන්න. හරි දැන් මෙතන පෙන්නනවා දැන් ඇඩ් කරපු එක මේ විදිහට පෙන්නයි. ඔයාට ඉමේජ් එකක් උතෝන නම් එතනින් දාගන්න පුළුවන්. මේ මෙතනින් සිලෙක්ට් කරලා දාගන්න පුළුවන්. ඔන්න එඩිට් කරලා දාගන්න පුළුවන් ගිහිල්ලා.